එහෙමනම් හිතන්නකෝ ඔන්න ක්ලයන්ට් කෙනෙක් ඔයාට ඇවිල්ලා මෙන්න මේ ආකාරයේ ඩිසයින් එකක් ලබා දීලා තිනවා. එයා ළඟ තියෙන එක්සිස්ටිං ඩිසයින් එක කියලා හිතන්නකෝ. මේ ඩිසයින් ෆයිල් එක ඔයාට දීලා කියනවා මේ ඩිසයින් එක print කරලා ගනිද්දි මට cost එක වැඩි. මේක 4 color process design එකක්. ඒ නිසා මට මේක 1 color process එකකට හරි 2 color process එකකට හරි convert කරලා දෙන්න කියනවා. එතකොට එයාට ඒ printing එකේදී cost එක අඩු කරගන්න පුළුවන් කියලා කියනවා. හරි. එහෙනම් මම චුට්ටක් 2 colors වලට convert කරන්න කලින් මම පැහැදිලි කරන්නම්. ඔන්න බලන්න ඇයි මේක cost effective වෙන්නේ කියන එක ඔබ වටහා ගත යුතුයි. දැන් මෙන්න මේ design එක ඇත්තටම 4 color process එකක් නේ. හරිද? ඔන්න 4 color process එකක්. මම overprint දැම්මාම දාලා මම ඔන්න cyan, magenta, yellow කියන colors තුන off කරාම black කියන එක විතරක් on එකේ තියෙනවා. එතකොට printing press එකේ මොකද්ද කරන්න කිව්වොත් මෙන්න මේ black color tone එකට අදාළ plate එකක් ඒගොල්ලන් create කරන්න වෙනවා. එතකොට ඔන්න black වලට එක plate එකක් create කරන්න ඕනේ. එතකොට ඒ plate එකට cost එකක් යනවා. right. ඊට පස්සේ මොකද්ද කරන්නේ ඒගොල්ලන්? ආයි නැවත yellow වලට තව plate එකක් generate කරන්න ඕනේ. create කරන්න ඕනේ. එතකොට yellow color එකට තව plate එකක් create කරන්න ඕන නිසා අන්න ඒ plate එකටත් cost එකක් add වෙනවා. ඒ වගේම magenta එකට cost එකක් add වෙනවා. cyan plate එකට cost එකක් add වෙනවා. එතකොට plates හතරක් නිර්මාණය කරන්න ඕනේ, generate කරන්න ඕනේ. ඒ plates හතරට සාමාන්‍යයෙන් cost එකක් add වෙනවා. ඒ නිසා මේ 4 color process එක 1 colors වලට හරි 2 colors වලට හරි convert කරොත් හිතන්නකෝ 1 color නම් ඔන්න එක plate එකයි generate කරන්න ඕනේ. 2 color නම් plates දෙකයි generate කරන්න ඕනේ. එතකොට plates හතරක් create කරනවා වෙනුවට plate එකක් හෝ plate දෙකක් create කරන්න තමයි තියෙන්නේ. ඉතින් අර plates හතරක් create කරන්න යන cost එකට සාපේක්ෂව බැලුවොත් එක plate එකක් create කරන්න යන cost එක ගොඩක් අඩු වෙනවා. නැත්නම් plate දෙකක් create කරන්න යන cost එක අඩු වෙනවා. එතකොට ඔන්න ඒකයි 1 color process or 2 color process or 3 color process වල තියෙන විශේෂත්වය. මේ නිසා තමයි ඒක cost effective කියලා කියන්නේ. මම හිතනවා ඔබට දැන් කතන්දරේ පැහැදිලි ඇති කියලා. right. එහෙනම් ඉතින් අපි මෙන්න මේ ඩිසයින් එක cost effective ඩිසයින් එකක් විදිහට print කරලා දෙන්න තමයි උත්සාහ කරන්නේ client ගේ request එක මත. ඉතින් මම නැවත overprint preview එක off කරගන්නවා. off කරගත්තට පස්සේ දැන් ඉතින් අපිට තියෙන්නේ 1 by 1 මේක convert කරන්න single tone එකකට. right. ඉතින් ඔන්න client ඇවිල්ලා අපිට color code එක දීලා තියෙනවා. හරිද? ඔන්න මම නැවත document එකට ගිහිල්ලා බලන්නම්. client කියනවා ඔන්න අපිට Pantone 254C කියන code එකයි Pantone 233C කියන code එකයි use කරන්න කියලා. use කරලා මෙන්න මේ විදිහට 2 color process design එකක් විදිහට convert කරලා දෙන්න කියලා කියනවා. එතකොට Pantone 254 මොකද්ද මේ C? C කියලා කියන්නේ solid coated කියන එක. හරිද? coated කියන එක. හරිද? ඉතින් මම මේ මොකද්ද මේ solid coated, solid uncoated කියන එකේ වෙනසත් මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. හරි. එහෙනම් අපි try කරමු මෙන්න මේ color tone එකට නැත්නම් මේ Pantone code එකට අපේ තියෙන මෙන්න මේ current design එක convert කරන්න. එතකොට ඔයගලන්ට මතුවෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ images වල colors අපි single tone එකට convert කරන්නේ? right? මේකට අපිට colors apply කරන්න බෑ. මේ මම දැන් උත්සාහ කරොත් colors දාන්න අපිට apply කරන්න බෑ. but Illustrator එක හරහා ඒක අපිට සිදු කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉස්සෙල්ලාම මොකද කරන්නේ? මම මේ images ටික select කරගන්නවා මෙන්න මේ ආකාරයට. right? shift key එක hold කරගෙන මගේ design එකේ තියෙන හැම image එකක්ම මම ඉස්සෙල්ලා select කරගන්නවා. ඔන්න මම select කරගත්තා. ඊට පස්සේ යන්න edit. මෙතන තියෙනවා edit colors. මෙතන තියෙනවා convert to grayscale කියලා option එකක්. ඒ කියන්නේ single color tone එකකට ඔබේ design එකේ තියෙන image එකක් convert කරන්න නම් ඒක ඉස්සෙල්ලාම convert to grayscale. ඒ කියන්නේ grayscale mode එකකට convert කරගන්න ඕනේ. right. ඔන්න convert කරා. දැන් ඉතින් මම මේ images ටිකේ color එක change කරන්න උත්සාහ කරොත් මේ swatch panel එක use කරලා අපිට පේනවා ඇති මට single color එකක් apply කරන්න පුළුවන්. නමුත් මේ swatch panel එකේ තියෙන ඇත්තටම process color swatches තමයි තියෙන්නේ. හරිද? ඒ නිසා swatch panel එකේ තියෙන colors අපිට පාවිච්චි කරන්න බෑ. මේවා process colors. හරි. දැන් ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මේ process colors Pantone solid coated වේවා uncoated වේවා මේ colors කොහොමද මේ swatch එකෙන් හඳුනාගන්නේ කොහොමද කියන එකත් මම මේ පාඩම අරන් ඔයගලන්ට කියලා දෙනවා. ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් ඉතින් ඔබට idea එකක් හම්බුණානේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම image එක grayscale colors වලට ඔයගලන් convert කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් solid colors apply කරන්න. right. නමුත් ඉතින් client අපිට කියලා තියෙන්නේ මෙන්න මේ color codes දෙක තමයි එයා දීලා තියෙන්නේ 254C 233C. හරි. එහෙනම් අපි ඒ color එක apply කරන්න උත්සාහ කිරීමක් කරමු. කොහොමද කරන්නේ? ඔන්න images ටික මම ඉස්සෙල්ලාම
grayscale වලට convert කරගත්තා. ඊට පස්සේ මම open කරගන්නවා swatch panel එක. swatch panel එකේ තියෙනවා මෙන්න මෙතන swatch library menu එක. open කරගන්න. ඊට පස්සේ යන්න color books. ඔන්න color books category එක යටතේ menu එක යටතේ ඔබට බලා ගන්න පුළුවන් Pantone solid coated and Pantone solid uncoated. හරි. මම ඉතින් colors ටික change කරන්න කලින් මොකද්ද මේ solid coated මොකද්ද මේ solid uncoated කියන එකේ වෙනස මම පැහැදිලි කරලා දෙන්නම්. හිතන්නකෝ ඔබ print කරන material එක මේ design එක print කරන්න යන material එක glossy material එකක් නම් ඒ paper එක ඇවිල්ලා gloss නම් right පොඩි shining look එකක් තියෙනවා නම් ඒ වගේ paper එක print කිරීම සඳහා ඔබ පාවිච්චි කරන්න ඕන color book එක තමයි solid coated කියන color book එක. solid uncoated කියලා කියන්නේ ඔබ print කරනු ලබන paper එක matte finish එකක් තියෙනවා නම් ඒ කියන්නේ shining look එකක් නෙවෙයි ඒක matte. ගොඩක් වෙලාවට හිතන්නකෝ board එක print කරනවා කියලා හිතන්නකෝ ඒ කියන්නේ shine නැහැ right. එවැනි අවස්ථාවකදී නැත්තම් matte papers තියෙනවා right. මේ papers වල print කරනවා කියලා හිතන්නකෝ art papers කියලා අපි කියනවා. එතකොට එවැනි අවස්ථාවකදී solid uncoated කියන කලයක අපි පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඔන්න ඒක තමයි professional designer කෙනෙක් සහ rational designer කෙනෙක් අතර තියෙන වෙනස. සාමාන්‍යයෙන් YouTube channel එකක් බලලා ඔය design එකක් කරන්න ඉගෙන ගන්න designer කෙනෙක් සහ professionally යම් කිසි course එකකට බද්ධ වෙලා ඒ professional දැනුම ලබා ගන්න designer කෙනෙක් අතර ලොකු පරතරයක් ලොකු වෙනසක් තියෙනවා. right. ඉතින් ඔන්න client ඇත්තටම print කරන්න යන්නේ මේක glossy paper එක වෙන්න ඇති. ඒ නිසා තමයි coated color එකක් use කරන්න කියන්නේ. ඉතින් අපි Pantone solid coated කියන book එක open කරගන්න. ඔන් කරා මෙන්න මේ book එක මෙතනින් open වෙනවා. swatches ටික පෙන්වුම් කිරීමක් කරනවා. right. දැන් ඉතින් මම වෙනස පෙන්නලා දෙන්නම්. ඔන්න solid coated solid uncoated whatever Pantone color code එක swatches panel එක display වෙන්නේ මෙන්න මේ විදියට. ඉතින් ඔබට පේනවා ඇති ඒ swatch එකක් ගත්තාම ඒ swatch එකේ bottom part එකේ right side එකේ ත්‍රිකෝණයක් වගේ තියෙනවා. right rectangle එකක් තියෙනවා. මැද dot එකක් තියෙනවා. ඉතින් මේවා Pantone color code. right නැත්නම් solid color codes කියලා කියනවා. එතකොට process colors ගත්තාම ඒ විදිහට පෙන්වුම් කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඒ color swatches වල මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණයක්වත් dot එකක්වත් එතන නැහැ. right. ඉතින් client කියනවා අපිට මෙන්න මේ color එක use කරන්න කියලා. 254C. right. ඉතින් මම මෙන්න මේ search bar එකේ type කරනවා 254 right. type කරාම ඔන්න අපිට එනවා ඒ color code එක. දැකනේ 254C. අපිට බලා ගන්න පුළුවන් just hover කරාම Pantone 254C කියලා පෙන්නනවා click කරන්න. click කරාම ඔන්න ඒ colors ටික change වුණා. right. fine. ඊට පස්සේ මට මෙතනින් close කරාම ආයි color swatches ටික display කරගන්නට පුළුවන්. ඉතින් මම මේක චුට්ටක් expand කරගන්න මෙන්න මේම. expand කරගෙන මේ හරියට වගේ තියාගමු. right. මේ ආකාරයට ඉතින් අනිකුත් colors ටිකත් මම change කරන්න යන්නේ. ඔන්න ඉතින් මම images වල colors ටික මම change කරා. දැන් ඉතින් අනිකුත් colors ටික මම change කරන්න යන්නේ. ඉතින්ලා මම මෙන්න මේකේ මේ background එක right. සහ මෙන්න මේක shift key එක hold කරගෙන select කරගන්නවා. right. බලමු අපි document එකට ගිහලා මොන වගේ same color එක තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒකත් solid coated. ඉතින් ඔබ මෙන්න මේ color book එකෙන් මේක add කරාට පස්සේ ඔබේ swatch panel එකට default swatch panel එකට මේක add වෙනවා. මේ color එක දැක්කද? Pantone 254C. click කරන්න. right. ඔන්න ඒ color එක apply වුණා. මේ විදිහට මම ඉතින් colors ටික change කරන්න යන්නේ. ඔබට පුළුවන් ඔබ download කරගත්ත PDF එක බලාගෙන colors කොහොමද apply වෙලා තියෙන්නේ කියන එක බලාගෙන match කරන්න. right. ඉතින් මම මේ 254C එක apply කරන්න ඕන elements ටික ඉස්සෙල්ලා මම colors ටික change කරගෙන ඉන්න යන්නේ. right. මෙන්න මේකට apply කරලා තියෙනවා. මෙතනට apply කරලා තියෙනවා. right. මෙතනට and මෙතනට 254C apply කරා. දැන් ඉතින් ඔන්න මම සම්පූර්ණ design එකම 2 color tone process එකකට convert කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට 1 color tone කරන්නත් පුළුවන්, 3 color tone කරන්නත් පුළුවන්. හරිද? fine. දැන් මම separation preview panel එකට ගිහිල්ලා overprint preview එක on කරගත්තට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් additionally color tones දෙකක් add වෙලා තියෙනවා. ඒ කියන්නේ Pantone 233C, Pantone 254C. දැන් ඉතින් ඔන්න මම black එක off කරනවා, yellow එක off කරනවා, magenta එක off කරනවා, cyan එක off කරනවා. off කරලා ඉවර වෙලා නැවතත් මම මේ දෙකෙන් එකක් off කරලා බලන්න. ඔන්න බලන්න Pantone 233 එක off කරනවා. දැක්කද? ඒ Pantone code එකට අදාළ objects ටික invisible වුණා. right. නැවත Pantone 233 එක on කරලා
254 එක ඔෆ් කරනවා. එතකොට 254 එකට අදාළ කලර්ස් ටික බලා ගන්න පුළුවන්. right. දැන් ඔන්න මම මේ දෙන්නවම ඔන් එකේ තියලා මේ black, yellow, magenta, cyan කියන එක නැවත on කරලා මේ දෙන්නව නැවත off කරනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ කලර්ස් වලින් එකක්වත් මේ ඩිසයින් එකේ පෙන්වුම් කිරීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඩිසයින් එක අපි දැන් කන්වර්ට් කරේ ඇත්තටම true colors වලට. ඒ නිසා මේ color process වලින් එක color එකක්වත් මේ ඩිසයින් එකේ පෙන්වුම් කිරීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී මේ colors හතරට අදාළ color plates අදන්න අවශ්‍ය නැහැ print කිරීම සඳහා. හරිද? එහෙනම් අදන්න ඕනේ මොකටද? Pantone 233C කියන එකට සහ Pantone 254C කියන මේ color tone දෙකට තමයි plate එක printing කිරීම සඳහා generate කරන්න ඕනේ. එතකොට මෙතනදී හැදෙන්නේ ඇත්තටම plates කොච්චරද? 2යි. CMYK color process එකට අපිට plates හදන්න අවශ්‍ය නැහැ. plates 2යි හදන්න තියෙන්නේ. ඒ නිසා printing එකේදී cost එක අඩු කරගන්න පුළුවන්. මේක cost effective print එකක් බවට ඔයගලන්ට පත් කරගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේම තමයි color tone change කිරීමක් කරන්නේ process colors වලින් single color tones වලට. right.